සුබ දවසක් වේවා. අදත් මම කියවපු රසවත් කෘතියක් ගැන අදහසක් ඔයාලත් එක්ක බෙදා ගන්නයි මේ සූදානම් වෙන්නේ. මේ කෘතිය තමයි දවල වලව්ව. දවල වලව්ව කෘතිය දිල්නෙත්තසිංහ කියන කතුවරියගේ කෘතියක්. දිල්නෙත්තසිංහ කතුවරියගේ 4 වන කෘතිය තමයි දවල වලව්ව. ලව් යූ නිකි, ජාන්, දෝදු හෝන්තුව යන කෘතීන් 3ට පසු ලියවුණු කෘතිය තමයි මේ. මේ ආදරයත් සමගම අద్භූත සිදුවීම් එක්ක බැඳුණු රහස්‍ය ශානරයේ කතාවක්. දවල වලව්ව යන නමින් හඳුන්වන වලව්වක වාසුකී යන චරිතය මුල් කරගෙන ඒ වටා බැඳි අතීත රහස් කතාවක් සමග ලියන ලද ලස්සන කතාවක් විදිහට මේ කතාව හඳුන්වන්න පුළුවන්. තම පරම්පරාවෙන් උරුම වූ විශාල ධනස්කන්ධයක් සමග සමාජයේ ඉහළ ධනවත් පන්තියලා සැලකෙන එකම පවුලක සමාජිකයන් අතර ඇතිවන ජම් සිද්ධි මාලාවක් කතාවට තේමා වෙලා තියෙනවා. ප්‍රධාන වශයෙන්ම එක් චරිතයක් ධන තණ්හාව නිසා ක්‍රියා කළ ආකාරය අනුව මුළු පවුලේම පැවැත්ම සඳහා එය බලපෑ අයුරු කතාවේ පාඨකයාට ඉදිරිපත් කරලා තියෙනවා. කෘතියේ භාෂාව ඉතාම සරලයි. තේරුම් ගන්න හරිම පහසුයි. කෘතිය මුල සිට අග දක්වා කුතුහලයේ රඳවා තබා ගැනීමට කතුවරිය විශේෂ උත්සාහයක් දරලා තියෙනවා. කතාව ගලාගෙන යන අතරට අద్භූත සිදුවීම් ගලපා ලස්සන ආදර කතාවක සිදුවීම්ද ඒ අතරට ගෙනීම තුලින් කෘතියේ රසවත්භාවය තවත් වැඩි වීමට හේතු වෙලා තියෙනවා. අවසානයේ කාලයේ ඇවෑමෙන් වැළලී ගිය අදහාගත නොහැකි තරම් වූ විශ්වාස කළ නොහැකි අයෙකුගේ ක්‍රියාකලාපයක් හෙළි කර ගැනීමට වාසුකී ඇතුළු මිතුරයන්ට හැකියාව ලැබෙනවා. ධන තණ්හාව හා බල තණ්හාව යනු විටින් විටකදී තම ලේනෑකම් පාවා දෙන බොහෝ ජීවිතවල අවාසනාවන්ත ඉරණම් වලට මුහුණ දීමට සිදුවන ඉතා දරුණු ඛේදවාචකයක්. කෘතිය පරිශීලනය කරනකොට අපිට මේ ගැන තේරුම් ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් අద్භූත කතාවක් සහ ආදර කතාවක් එකවර රස විඳීමට කැමති ඔබට කියවා රස විඳිය හැකි රසවත් කෘතියක් ලෙස මේ දවල වලව්ව කෘතිය හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් දවල වලව්ව කෘතිය කියවලා බලලා ඔයාලත් රස විඳින්න කියලා මම ආරාධනා කරනවා. සුබ දවසක් වේවා.